Hi, welcome to the movie time SL. අද මම අරගෙන ආවේ ජේක් ගයිලන්හල් රංගනයෙන් දායක වන සුපිරිම සයන්ස් ෆික්ෂන් මූවි එකක්. මේකේ නම තමයි Source Code. Movie time SL. මූවි එක පටන් ගද්දිම පෙන්නන්නේ ඇමරිකන් එයාර් ෆෝස් එකේ කැප්ටන් පයිලට් කෙනෙක් වෙන කැප්ටන් කෝල්ටර් ස්ටීවන්ස්ව. හැබැයි එකපාරටම කෝච්චි පෙට්ටියක් ඇතුලෙන් ටිකක් ව්‍යාකූල විදියකට තමයි මෙයාව නිින්දකින් වගේ ඇහැරෙන්නේ. හැබැයි මෙයාට මුලින්ම සිහියෙද්දී ඇහෙන්නේ යුද මෙමක තියෙන වෙඩි සද්දයක්. කොහොම වුණත් කෝල්ටර්ගේ ඉස්සරහා සීට් එකේ ඉඳන් කාලයක් තිස්සේ මෙයා වඳුරනවා වගේ කතා කරන ක්‍රිස්ටිනා කියන ගෑනු ළමයා නම් ෂෝන් කියලා තමයි මෙයාට කතා කරන්නේ. ඒත් කෝල්ටර් තාමත් කරකවලා අතෑරියා වගේ ඉන්නේ. ඉතින් ක්‍රිස්ටිනා කියන දේවල් අහන්නේ නැතුව කෝල්ටර් මුළු වටපිටාවම හොඳට බලද්දී මෙතනින් යන ටිකක් මැදි වයසේ ගෑනු කෙනෙක් අතේ තියෙන කෝපි කෝප්පයකින් කෝපි ටිකකුත් මෙයාගේ සපත්තුවට වැටෙනවා. මේ දේවල් ගැන අවධානයෙන් ඉන්න කෝල්ටර්ගෙන් ක්‍රිස්ටිනා අහනවා ඇයි අද ෂෝන් නමුතු විදියට හැසිරෙන්නේ කියලා. වුණාම කෝල්ටර් කියනවා එයා ක්‍රිස්ටිනා කියන්නේ කවුද කියලාවත් අඩුම ගානේ දන්නේ නැහැ කියලා. මේ වෙලාවේ කෝච්චියේ ඉන්න නිලධාරියා කෝල්ටර්ගෙන් ටිකට් එක චෙක් කරන්න ඉල්ලුවත් කෝල්ටර් හිතනවා එයා ළඟ ටිකට් එකක් නැහැ කියලා. මොකද කෝච්චිය ඇතුළේදී සිහි එන්න කලින් වුණ කිසිම දෙයක් කෝල්ටර්ට මතක නැහැ. හැබැයි ඉතින් ක්‍රිස්ටිනා මෙයාගේ සාක්කුවේ තියෙන ටිකට් එක නිලධාරියාට දුන්නම තමයි කෝල්ටර් දැනගන්නේ එයා ළඟ ටිකට් එකක් තිබිලා කියලා. මෙතනදී තාමත් තමන්ට ෂෝන් කියලා ක්‍රිස්ටිනා කතා කරන හින්දා කෝල්ටර් එයාට කියනවා තමන් ක්‍රිස්ටිනා හිතන කෙනා නෙවෙයි කියලා. ඇත්තටම කෝල්ටර් තමන් ඇමරිකන් හමුදාවේ හෙලිකොප්ටර් පයිලට් කෙනෙක්. මේ වෙද්දී ඇෆ්ගනිස්තානේ තමයි මෙහෙයුම් කරන්න කියලා කිව්වත් ක්‍රිස්ටිනා හිතන්නේ ෂෝන් මොකක් හරි ප්‍රශ්නයක ඉන්නවා කියලා. ඒ හින්දා කෝල්ටර් මෙතනින් ටිකක් නැගිටලා ස්ටේෂන් එක නවත්තන කෝච්චියෙන් ටිකක් එළියට ගිහින් බලද්දී එයා දකිනවා තරුණ පිරිමි ළමෙක් කෝච්චියෙන් බහැලා යන කෙනෙක්ට එයා අතින් වැටුණු වොලට් එක ගෙනත් දෙන විදිය. මෙයා දැන් ඉන්නේ චිකාගෝ වල. කොහොම වුණත් දැන් කෝච්චිය ආයෙමත් පිටත් වෙන හින්දා කිසි දෙයක් තේරුම් ගන්න බැරුව ඉන්න කෝල්ටර් ඇවිත් කලින් හිටිය තැනම ඉඳ ගන්නවා. හැබැයි කෝල්ටර්ගේ ඔළුව මෙතනදී තවත් අවුල් යනවා. කෝච්චියේ ජනෙල් වීදුරුවෙන් එයාගේ මූණේ ප්‍රතිබිම්බය දකිද්දී. ඇත්තටම මේ දැක්ක දේ කන්ෆර්ම් කරගන්න කෝල්ටර් වොෂ්රූම් එකට ගිහින් එතන තියෙන කණ්ණාඩියෙන් බලද්දී දැනගන්නවා ඇත්තටම කෝල්ටර් ඉන්නේ වෙනත් කෙනෙක්ගේ ශරීරයක් ඇතුළේ කියලා. මෙයා කවුද කියලා දැනගන්න කෝල්ටර් එයාගේ වොලට් එක අරගෙන බලද්දී මේ ඇත්තටම ඉන්නේ ෂෝන් කියලා ටීචර් කෙනෙක්. ඉතින් මේ ඉන්න ෂෝන්ට තමයි ක්‍රිස්ටිනා කතා කරන්නේ. බලන අපිට වගේම කෝල්ටර්ටත් හිතා ගන්න බෑ ඇෆ්ගනිස්තානයේ යුද පෙරමුණේ හිටිය මෙයා කොහොමද මේ වගේ ශරීරයක් ඇතුළේ ඉන්නේ කියලා. ඉතින් කෝල්ටර් වොෂ්රූම් එකෙන් එළියට එද්දී ක්‍රිස්ටිනා වොෂ්රූම් එක ළඟට ඇවිත් එයා හිතන විදිහට ෂෝන් ඉන්නේ හොඳින්ද කියලා බලන්න. ඔයාලා මතක තියාගන්න මම ෂෝන් කියන්නේ කෝල්ටර් කියන්නේ එක්කෙනාටම කියන එක. හැබැයි මෙතනදී මෙයාලා යන කෝච්චියයි අනිත් රේල් පාරේ විරුද්ධ පැත්තට යන කෝච්චියයි එකිනෙකට සම්පාත වෙද්දී මෙතන විශාල පිපිරීමක් සිද්ධ වෙනවා. මේ පිපිරීම හින්දා කෝල්ටර් හිටපු කෝච්චිය සම්පූර්ණයෙන්ම වගේ විනාශ වෙලා යනවා. එතනින් පස්සේ කෝල්ටර්ට සුදු පාට ආලෝකයක් පේන්න අරගෙන එයා වැහැරෙන්නේ පයිලට් සූට් එකක් ඇඳගෙන හෙලිකොප්ටර් කැප්සූල් එකක් ඇතුළේ ඉද්දී. හැබැයි ෂොක් වෙලා ඉන්න හින්දා කෝල්ටර්ට කිසි දෙයක් තේරෙන්නේ නැහැ. හැබැයි යාට කැප්ටන් කෝල්ටර් කියලා කාන්තා කටහඬකින් කතා කරනව ඇහෙන හින්දා ඒ පැත්තට අවධානය යොමු කරද්දී එයා දකිනවා මෙතන තියෙන මොනිටර් එකකින් මෙයා දිහා හමුදා නිලධාරිනියක් බලාගෙන ඉන්නවා කියලා. හැබැයි කෝල්ටර් එයා වඳුරන්නේ නැහැ කියලා කිව්වත් ඒ නිලධාරිනිය කියනවා කෝල්ටර් මේ වෙද්දිත් එයා කවුද කියන්න දන්නවා. ඒ හින්දා හොඳට මතක් කරලා එයාගේ නම කියන්න කියලා වුණාම කල්පනා කරලා බැලුවත් කෝල්ටර් මතක නැහැ එයා කවුද කියන එක. හැබැයි ඊළඟට ඒ නිලධාරිනිය අහනවා කෝල්ටර් කලින් මොනවද දැක්කේ කියලා. ඉතින් කෝල්ටර් පිපිරීමක් දැක්ක කිව්වත් මේ නිලධාරිනියට ඕන එතන සිද්ධ වුණ සම්පූර්ණ සිද්ධිය දැනගන්න. ඒත් මෙයාට මතකයි හෙලිකොප්ටර් එකේ මෙහෙයුමක ඉද්දී කෝච්චියක් ඇතුලෙන් එකපාරටම අවදි වෙලා දැන් මේ පිපුරුමෙන් පස්සේ මෙතන ඉන්නවා කියන එක විතරයි. කෝල්ටර් දැනගන්න ඕන මේ නිලධාරිනිය සම්බන්ධ ඒකකය මොකක්ද කියලා. එයා කියන්නේ නම් බුල්ගියෝට් කියලා ඒකකයක නමක් වුණත් කෝල්ටර් එහෙම එකක් ගැන දන්නේ නැති හින්දා මේ නිලධාරිනිය කෝල්ටර්ගේ මතකය නැවත ගන්න ක්‍රියාපටිපාටි ආරම්භ කරලා මෙතන ප්ලේයින් කාඩ්ස් වල රූප ටිකක් ස්ක්‍රීන් එකේ පෙන්වන ගමන් වාක්‍ය ටිකක් කියන්න පටන් ගත්තත් කෝල්ටර් කිසි දෙයකට අවධානය දෙන්නේ නැහැ. මොකද මෙයා උත්සාහ කරනවා සීට් බෙල්ට් එක ගලවගෙන හෙලිකොප්ටර් එකේ නියම ආසනයේ නැගිටින්න. මෙතනදී එකපාරටම මෙයාට මෙතන ස්ක්‍රීන් එකේ වාදනය වෙන එක්සයිස් එකේ කොටසක් මතක් වුණාම මෙයා තේරුම් ගන්නවා මේ ඉන්න නිලධාරිනියගේ නම ගුඩ්වින් කියලා. ඉතින් ගුඩ්වින්ට සතුටුයි ආයෙමත් කෝල්ටර්ට එයාගේ නම මතක් වුණ එකට. මෙතනදී ගුඩ්වින් ඉන්න තැන මොනිටර් එක ළඟට එන ඩොක්ටර් රූට්ලේජ් කියන කෙනා එතනදී මොකක් හරි දෙයක් ප්‍රෝග්‍රෑම් කරලා ගියාම කෝල්ටර් ගුඩ්වින්ගෙන් ඉල්ලනවා එයාගේ තාත්තට කතා කරන්න. මොකද තාත්තා ඇෆ්ගනිස්තානේ හිටිය කෝල්ටර් ඇමරිකාවට ඇවිත් කියන එක දන්නේ නැතුව ඇති කියලා තමයි කෝල්ටර් හිතන්නේ. ඒත් මෙයාගේ මේ ඉල්ලීම සැලකිල්ලට ගන්නේ නැති ගුඩ්වින් අහනවා කවුද කෝල්ටර් හිටිය කෝච්චිය පිපිරෙව්වේ කියලා. හැබැයි ඉතින් ඒ ගැන කෝල්ටර් දන්නේ නැති හින්දා එයා එතනදී මුණ ගැහුණු ගෑනු ළමයෙක් තමන්ට ෂේන් කියලා කතා කරපු එක ගැන ගුඩ්වින්ට කියනවා. ඒත් ඉතින් ගුඩ්වින් ටෝන කරන්නේ කවුද කෝච්චිය පිපිරෙව්වේ කියන එක දැනගන්න හින්දා එයා කෝල්ටර්ට කියනවා එහෙනම් ආයෙමත් කෝච්චියට ගිහින් ඒක පිපිරුවේ කවුද කියලා හොයාගන්න විනාඩි 8ක් තියෙනවා කියලා. හැබැයි කෝල්ටර් හිතනවා එයා මේ ඉන්නේ සිමියුලේෂන් එකක් ඇතුළේ කියලා. ඒ හින්දා මේකට සහභාගී වෙන්න කැමති
නැති කෝල්ට එයාගේ ටීම් එකට මොකක්ද වුනේ වගේම තමන් කොහෙද ඉන්නේ කියලාත් ගුඩ්වින්ගෙන් එක දිගට ඇහුවත් බෝම්බේ ගැන හැම විස්තරයක්ම හොයාගන්න කියලා ගුඩ්වින් කෝල්ට ආයෙමත් යවනවා කෝච්චිය ඇතුළට. ඉතින් කලින් විදිහටම තමයි කෝච්චියේ හැමදේම සිද්ධ වෙන්නේ. කෝල්ටට කලින් සිද්ධ වුණ හැමදේම මතකයි. ඉතින් මේ ඇත්තටම මොකක්ද වෙන්නේ කියන එක ඉස්සරහට යද්දී අපිට පැහැදිලිව දැනගන්න පුළුවන්. හැම වෙලාවකම කෝල්ට මෙතනින් අවදි වෙන්නේ බෝම්බේ පුපුරන්න විනාඩි 8කට කලින්. ඉතින් කලින් වතාව කියපු දේවල්ම ක්‍රිස්ටිනා මෙතනදී කිව්වත් කෝල්ට කරන දේවල් හින්දා එකම විදියට සිද්ධ වෙන දේවල් වල පොඩි පොඩි වෙනස්කම් සිද්ධ වෙනවා. ක්‍රිස්ටිනා කියන විදියට ෂෝන් කිව්ව හින්දා එයා ජොබ් එකෙන් අයින් වෙලා දැන් ඉන්දියාවට යන්න හිතාගෙන ඉන්නේ. මේ වෙලාවේ කලින් වතාවේ අර කාන්තාවතින් කෝපි කෝප්පේ කෝල්ටගේ සපත්තුවට වැටෙනා වගේම මේ වෙලාවෙත් වැටුණත් ක්‍රිස්ටිනා මෙතනදී සර්වියට් එකක් අරගෙන ඒක පිහලා දාද්දි කෝල්ට මෙයාට කියනවා මේ සිද්ධ වෙන දේවල් කලින් කෝච්චියේ වුණ සිද්ධිත් එක්ක බලනකොට වෙනස් වෙලා කියලා. ඒත් ඉතින් මෙයා කියන දේවල් ක්‍රිස්ටිනාට තේරෙන්නේ නැහැ. ඉතින් තමන් ඉන්නේ සිමියුලේෂන් එකක් ඇතුලේ කියලා හිතන් ඉන්න කෝල්ට එයාගේ මෙහෙයුමට අවධානය යොමු කරලා බෝම්බේ පුපුරවන්නේ නැත්තේ කවුද කියලා බලද්දි මුලින්ම සැක කරන්නේ මැක්ස් කියන මිනිස්සයා ගැන. එයා කොමඩියන් කෙනෙක් කියන එක කෝල්ට දන්නේ නැති වුණත් මෙතනින් අනිත් හැමෝම දන්නවා. කොහොම හරි ඉතින් එයානේ මේ බෝම්බ කියලා තේරුම් ගන්න කෝල්ට මේ කෝච්චිය කලින් වගේම චිකාගෝ වල ග්ලේන් බ්‍රූක් ස්ටේෂන් එකේ නතර කරාම කෝච්චියෙන් එළියට ඇවිත් බලද්දි කලින් වුණ විදිහටම වොලට් එක දාලා ගිය කෙනාට පිරිමි ළමයා එක ගෙනත් දෙන එක වගේම අනිත් හැමදේම සිද්ධ වෙනවා. මෙතනදී කිසිම දෙයක් ගැන සැක හිතන්න හේතුවක් නැති හින්දා කෝල්ට ආයෙමත් කෝච්චිය ඇතුළට ඇවිත් කලින් පිපිරීම සිද්ධ වුණ විදිය ගැන කල්පනා කරලා බලද්දි යාට මතක් වෙනවා පිපිරීම සිද්ධ වුණේ යාගේ පිටිපස්ස පැත්තෙන් කියලා. ඒ හින්දා ඉක්මනටම බාත්රූම් එක ඇතුළට ගිහින් බෝම්බේ තියෙනවද කියලා මෙයා හොයලා බලද්දි අන්තිමට බාත්රූම් එකේ එයා වෙන්ට් එකක් උඩ තියෙන අදිබලති බෝම්බයක් මෙයා හොයාගන්නවා. හැබැයි මේක සිමියුලේෂන් එකක් කියලා හිතන් ඉන්න හින්දා මේ බෝම්බේ පුපුරවන්නේ ෆෝන් කෝල් එකකින් කියලා තේරුම් ගන්න කෝල්ට බාත්රූම් එකේ තිබ්බ බෝම්බේ හැමම තියලා එළියට ගිහින් බලනවා කවුද ඒ බෝම්බේ සෙට් කරලා ෆෝන් එකෙන් කෝල් එකක් අරගෙන ඒක පුපුරවන්නේ කියලා. වටපිටාව බලද්දි හැමෝම ෆෝන් අතේ තියන් ඉන්න හින්දා මෙයාට එක්කෙනෙක් කියලා තෝරගන්න අමාරුයි. හැබැයි කෝල්ට මෙතනදී බොරුවට රඟපානවා එයා ස්පෙෂල් මිෂන් එකකට ආව සීක්‍රට් ඒජන්ට් කෙනෙක් විදිහට. ඉතින් මේ විදිහට රංගපාන කෝල්ට කියනවා හැමෝටම ළඟ තියෙන ලැප්ටොප් ටිකයි ෆෝන්ස් ටිකයි ඔක්කොම ඕෆ් කරලා දාන්න කියලා. ක්‍රිස්ටිනාට හිතා ගන්න බෑ මේ මිනිස්සයා එකපාරටම මේ මොකක්ද කරන්න කියලා. හැබැයි මෙයා කියන දෙයට හැමෝම එකඟ වෙලා ෆෝන් ඕෆ් කරත් මෙතනින් එක්කෙනෙක් ලැප් එක ඕෆ් කරන්නේ නැති හින්දා කෝල්ට එයාගේ මූණට හොඳ පාරක් ගහලා ලැප් එක ඕෆ් කරලා දානවා. හැබැයි මේ හැමදේම කරත් ආයෙමත් බෝම්බේ පුපුරනවා. මේ හින්දා ආයෙමත් හිටිය තැනින් අවදි වෙන කෝල්ටගේ හදගැස්ම හොඳටම වැඩි වෙලා එයාගේ තත්ත්වය අස්ථාවර වෙලායි තියෙන්නේ. මෙතනදී ගුඩ්වින් කෝල්ටට සංසුන් වෙලා හදගැස්ම අඩු කරගන්න කියලා කියනවා. එතනින් පස්සේ එයා බෝම්බව හොයාගත්තද කියලා ඇහුවත් මේ වතාවෙත් ඒක කරන්න බැරි වුණ හින්දා කෝල්ට ගුඩ්වින් ළඟ හිටිය ડોක්ටර්ට කතා කරන්න ඕන කියන්නේ මෙයා හිතනවා එයා තමයි මේ මෙහෙයුම බාර වෙන්නේ කියලා. කෝල්ටට මතක එයා දවසකට කලින් හිටියේ ඇෆ්ගනිස්තානේ කියලා වුණත් ගුඩ්වින් කියන විදිහට කෝල්ට මාස 2ක් තිස්සේ මෙහෙ ඉන්නේ. එයා කියන විදිහට මේක සිමියුලේෂන් එකක් නෙවෙයි. මිනිස් ජීවිත ගොඩක් රැඳිලා තියෙනවා කෝල්ට මේ බෝම්බේ හොයාගන්න එක උඩ. ඒත් ඉතින් මේ කිසිම දෙයක් ගැන හරියටම දැනගන්නකම් කෝල්ට කිසි දෙයක් කියන්නේ නැහැ කියලා තේරුම් ගන්න ගුඩ්වින් ડોක්ටර්ට කතා කරලා කෝල්ටට දේවල් ටිකක් කියන්න අවසර ඉල්ලුවාම ડોක්ටර් එකට අවසර දෙන හින්දා ගුඩ්වින් මේ පිපිරීම ගැන කෝල්ටට කියනවා. මෙයාලා ඉන්න මේ දවසේ මුදේ 7:48ට මගේ දුම්රියක වුණ පිපිරීමක් හින්දා ඒකේ හිටිය මගින් හැමෝම මැරිලා. මේ කෝච්චියට තමයි කෝල්ට දැන් දෙපාරක්ම ගියේ. ඒත් ඉතින් තමන් මෙතන ජීවත් වෙලා ඉන්නවා කියලා කෝල්ට ගුඩ්වින්ට කිව්වම එයා පැහැදිලි කරන්න උත්සාහ කරනවා. එයා කියන විදියට ෂෝන් කියලා පිරිමි කෙනෙක් ඒ කෝච්චියේ උදේ ගිහින් තියෙනවා. ඉතින් එයාගේ ශරීරයට තමයි මෙතන ඉන්න කෝල්ටව තාක්ෂණික ක්‍රමයක් මාර්ගෙන් යවන්නේ. මොකද එතන බෝම්බේ පිපිරුවේ කවුද කියලා හොයාගත්තොත් මෙයාලට පුළුවන් ඊළඟට පිපිරෙන්න තියෙන බෝම්බය පිපිරෙන්න කලින් මේ බෝම්බේ පුපුරන කෙනාව නවත්තන්න. ඉතින් මේ වෙද්දි සිද්ධ වෙලා තියෙන පිපිරීම ගැන හොයන්න තමයි කෝල්ටට තියෙන්නේ. කෝල්ටට මේ ගැන හරියටම තේරුන්නේ නැති වුණත් එයා සෙල්ෆෝන් ඩෙටනේටර් එකක් බෝම්බේ තිබ්බ එක ගැන ගුඩ්වින්ට කියනවා. ඒත් මේ පිපිරීම කරලා තියෙන්නේ බෝම කෝච්චියෙන් පිටේ ඉඳන්. මොකද අනිත් පැත්තෙන් ගිය කෝච්චියත් බෝම්බේ තියෙන කෝච්චියට සමපාත වෙද්දි තමයි එයා කෝල් කරලා බෝම්බේ පුපුරවන්නේ. ඒ හින්දා ආයෙමත් බෝම්බව හොයාගන්න විනාඩි 8ක් දීලා කෝල්ටව කෝච්චියට යවනවා. දැන් කෝල්ට දන්නවා මේ ඉන්න හැමෝම ඇත්ත මිනිස්සු. හැබැයි සිද්ධ වුණු පිපිරීම හින්දා මේ අය කවුරුත් මේ වෙද්දි ජීවතුන් අතර නැහැ කියලා. දැන් තමයි මෙයාට තේරෙන්නේ ක්‍රිස්ටිනා හැම වෙලාවෙම hina වෙලා කතා කරන කරුණාවන්ත කෙනෙක් කියන එක. කොහොම වුණත් කෝල්ටට විතරක් මෙතන ඉන්න සැකසිත කෙනෙක් හොයාගන්න එක අමාරු හින්දා එයා ක්‍රිස්ටිනාව රවට්ටලා කම්මැලිකම යන්න කරන පොඩි සෙල්ලමක් විදියට එයත් එක්ක එකතු වෙලා මෙතන ඉන්න මිනිසුන්ගේ චරිත ස්වභාවල් මොන වගේද කියන එක ගැන පොඩිවට අදහස් ප්‍රකාශ කරන්න ගන්නවා. ඉතින් මෙතනදී ඇත්තටම කෝල්ට උත්සාහ කරන්නේ මෙතන අසාමාන්‍ය හැසිරීමක් තියෙන කෙනා ගැන හොයාගන්න. එතනදී ඉන්දියන් පෙනුමක්
තියෙන මිනිස්සෙක් බාත්රූම් එකට ගිහින් එළියට එනවා දකින කෝල්ට එයාව පෙන්නලා ක්‍රිස්ටිනාගෙන් අහන්නේ එයා ගැන සැක නැද්ද කියලා. වුණාම ක්‍රිස්ටිනා කියන දේවල් වලින් කෝල්ට දැනගන්නවා ඒ මිනිස්සයා බාත්රූම් එකට යන්න කලින් කෝල්ටත් බාත්රූම් එකට ගිහින් ආවේ කියලා. ඉතින් මේක කරේ ෂෝන් වෙන්නත් පුළුවන් හින්දා කෝල්ට ෂෝන්ගේ ඒ කියන්නේ තමන්ගේම බෑග් එකේ සැකසහිත දෙයක් තියෙනවද කියලා කලබලෙන් හොයලා බලද්දි ෂෝන්ගේ ඩයරියේ තියෙන ක්‍රිස්ටිනා එක කෝපි එකක් බොන්න යන්න කියලා ලියලා තියෙන රිමයින්ඩ් එකක් දැක්කම තමයි කෝල්ට ක්‍රිස්ටිනාගේ නමත් දැනගන්නේ. දැන් කෝච්චිය චිකාගෝ ස්ටේෂන් එකේ නතර කරාම අර ඉන්න ඉන්දියන් මිනිස්සයා කෝච්චියෙන් බහිනවා දකින කෝල්ට ක්‍රිස්ටිනාට බොරුවක් කියලා එයාවත් කෝච්චියෙන් බස්ස ගන්නවා. තව ටිකකින් පුපුරන බෝම්බෙන් එයාව බේරගන්න හිතාගෙන. මොකද ක්‍රිස්ටිනා ගැන කැමැත්තක් කෝල්ටගේ හිතේ මේ පෙත්තිත් තියෙනවා. කොහොම හරි කෝච්චියෙන් බැස්සට පස්සේ මෙයා ක්‍රිස්ටිනාට පොඩ්ඩක් ස්ටේෂන් එකේ බෙන්ච් එක වාඩි වෙලා ඉන්න කියලා යනවා ඉන්දියන් මිනිස්සයා ගාවට. එහෙම ගිහින් එයාගේ ෆෝන් එක ටිකකට ඉල්ලනවා. ඉතින් කෝල්ටගේ හැසිරීම අමුතු හින්දා ටිකක් කලබල වෙන මේ මිනිස්සයා එයා ළඟ ෆෝන් එකක් නැහැ කියලා කෝල්ටව මගහැරලා යන්න හැදුවත් කෝල්ට බලෙන්ම මේ මිනිස්සයාට ගහලා එයාගේ බෑග් එක අවුස්සලා බලද්දි ආයෙමත් මෙතනින් පිටත් වෙලා ගියේ කෝච්චිය පුපුරලා යනවා කියලා කෝල්ට දකිනවා. ඒ කියන්නේ මේ මිනිස්සයා නෙමේ බෝම. හැබැයි ඉතින් කෝල්ට කරන මේ අශෝභන වැඩේ දකින ක්‍රිස්ටිනා මේක නතර කරන්න මෙතෙන්ට එද්දි ඉන්දියන් මිනිස්සයා කෝල්ටගෙන් බේරෙන්න යාව තල්ලු කරද්දි කෝල්ට ගිහින් වැටෙනවා රේල් පීල්ලක් උඩට. හැබැයි ඉතින් මෙතනදී කෝල්ට මැරෙන්නේ මෙතෙන්ට එන කෝච්චියකට යට වෙලා. හැබැයි ඉතින් මේ පාර අවදි වුණාම ගුඩ්ඩුන් එක්ක තිබ්බ කනෙක්ෂන් එක එකපාරටම නතර වෙලා කෝල්ට ඉන්න තැන සම්පූර්ණයෙන්ම සීතල වෙන්න පටන් ගන්නවා. ඉතින් මෙතනදී මේ සීතල ඉවස ගන්න බැරි හින්දා මෙයා කොහොම හරි සීට් බෙල්ට් එක ගලවගෙන එතනින් නැගිටලා හෙලිකොප්ටර් එකෙන් එළියට පැන ගන්න උත්සාහ කරද්දි ගුඩ්වින් කෝල්ටව සම්බන්ධ කරගන්න ලොකු උත්සාහයක් ගන්න ගමන් ඉන්නේ. ඉතින් මේ වෙලාවේ ටෙක්නීෂියන් කියන විදියට සිස්ටම් එකේ ප්‍රශ්නයක් හින්දා තමයි මේ දේ සිද්ධ වෙලා තියෙන්නේ. ඉතින් මේකට මොකද කරන්න කියලා දැනගන්න මේ දෙන්න ડોක්ටර් ළඟට ගියාම එයා කියන විදියට මේ වගේ සිස්ටම් ෆේලියර් එකක් කලින් සිද්ධ වෙලා නැති හින්දා දිගටම කෝල්ටව සම්බන්ධ කරගන්න මෙයාලට උත්සාහ කරන්න සිද්ධ වෙනවා. මේකෙන් වැඩක් උනේ නැත්තම් කෝල්ටට ටික කාලයක් ජීවත් වෙන්න ඉතුරු වෙලා තියෙන්නේ. කොහොමත් ගුඩ්ඩින් කෝල්ට ගැන මානසිකව හිතුවත් ડોක්ටර්ට ඕනේ යාගේ වැඩේ කරගන්න විතරයි. හැබැයි ටික වෙලාවක් උත්සාහ කරාම ගුඩ්ඩින්ට ආයෙමත් කෝල්ටව සම්බන්ධ කරගන්න පුළුවන් වෙනවා වගේම එයාගේ හෙලිකොප්ටර් එක උණුසුම් වෙන්නත් පටන් ගන්නවා. හැබැයි ඉතින් දැන් ડોක්ටර්ව තමයි කෝල්ටට පේන්නේ. ඉතින් එයාට කෝල්ට කියනවා එයා ඉන්න හෙලිකොප්ටර් කැප්සියුල් එක සම්පූර්ණයෙන්ම සීතල වෙන්න ගත්තා කියලා. ඉතින් මෙතනදි තමයි කෝල්ට ඉන්න හෙලිකොප්ටර් එකක් ඇතුළේ කියලා ડોක්ටර් දැනගන්නේ. ඉතින් ඒ කියන්නේ ડોක්ටර්ට කෝල්ට ඉන්න තැන පේන්නේ නැද්ද? ඒකට උත්තරේ තව ටිකකින් දැනගන්න පුළුවන්. ඉතින් මේ වෙලාවේ ආයෙමත් ගුඩ්වින් සීට් එකට ආවම එයා දැනගන්නවා කෝල්ටට බොම්බව හොයාගන්න බැරි වුණත් එයා ක්‍රිස්ටිනාව බේරගත්තා කියලා. ඉතින් ඒක මෙහෙයුමට පිටින් දෙයක් කියලා ගුඩ්වින් කිව්වත් කෝල්ට හිතනවා අනිත් අයවත් ඒ විදිහට බේරගන්න පුළුවන් කියලා. හැබැයි ඉතින් මේ හැම සිදුවීමක්ම සෝස් කෝඩ් එකක් හින්දා කෝල්ටට ඒ වගේ දේවල් කරාට කිසිම දෙයක් වෙනස් වෙන්නේ නැහැ. ඒ කියන්නේ දැනට සිද්ධ වෙලා තියෙන පිපිරීම නවත්තන්නවත් ඒ කෝච්චියේ හිටිය කිසිම කෙනෙක්ව බේරගන්නවත් කෝල්ටට බෑ. මොකද ඒ සිද්ධිය කම්පියුටර් එකක් ඇතුලේ ආයෙමත් ඒ විදිහටම සිද්ධ වෙන්න ප්‍රතිනිර්මාණය කරලා තියෙන්නේ බෝමව හොයාගන්න විතරයි. ඒත් ඉතින් තවදුරටත් මේ ගැන කෝල්ටට ડોක්ටර්ගෙන් දැනගන්න ඕන හින්දා ડોක්ටර් සරල විදිහට මේ ගැන කෝල්ටට පැහැදිලි කරන්න උත්සාහ කරනවා. එයා කියන විදිහට ලයිට් එකක් එකපාරටම පත්තු වෙලා තියෙද්දි නිමුවම සුළු වෙලාවක් ඒකේ රශ්මිය තියෙනවා වගේ මිනිස් මොලේත් ක්‍රියා කරන්නේ ඒ වගේ. මිනිස්සයා මරුණට පස්සේ මොලේ ක්‍රියාකාරීත්වය ඒ කියන්නේ මොලේ විද්‍යුත් චුම්බක පරාසය යන්තමට ආරෝපිතව තියෙනවා. ඒ වගේම මොලේ විනාඩි 8ක කෙටි කාලීන මතකෙකුත් ඉතුරු වෙනවා. ඒක හරියට අපි කර කර හිටිය වැඩක අවසාන විනාඩි 8 විතරක් සේව් වෙලා තියෙන හાર્ඩ් ඩ්‍රයිව් එකක් වගේ. මේ දේවල් දෙකම පාවිච්චි කරලා මෙයාලට පුළුවන් සෝස් කෝඩ් වලින් කෝච්චියේ ඉඳලා මරුණ ෂෝන්ගේ අවසාන මිනිත්තු 8ක තිබ්බ මතකයට ඇතුල් වෙන්න. ෂෝන්ගේ මතකයට ඇතුල් වෙන්න හේතුව තමයි කෝල්ටට හරියටම ගැලපෙන ශරීරයේ තිබ්බේ ෂෝන්ට හින්දා. කෝල්ටට සෝස් කෝඩ් එක ඇතුළේ ඉන්න පුළුවන් කොහොමත් විනාඩි 8ක් විතරයි. මොකද මේක ටයිම් ට්‍රැවල් එකක් නෙවෙයි. හැබැයි ඉතින් කෝල්ට කලින් වතාවේ ක්‍රිස්ටිනා බේරුවා කියලා කියන හින්දා ගුඩ්වින් එයා වැරදිලා හරි බේලිලාද කියලා බැලුවත් ක්‍රිස්ටිනා පිපිරීමෙන් මැරුණ අය අතර ඉන්නවා. ඒ කියන්නේ කෝල්ට එයාව සෝස් කෝඩ් එක ඇතුළේදී බේරුවත් ඒක ටයිම් ට්‍රැවල් කරලා කරපු දෙයක් නෙවෙන හින්දා ඒ සිද්ධියෙන් කිසිම වෙනසක් වෙලා නැහැ. මෙතනදී කෝල්ටට ලැබ් එකේ ඉන්න ડોක්ටර්වයි ගුඩ්වින්වයි පෙවුනත් එයාලට කෝල්ටව පේන ස්ක්‍රීන් එකක් අපිට කිසිම වෙලාවක පෙන්වන්නේ නැහැ. මේ දේවල් ගැන කතා කර කර ඉන්න ගුඩ්වින් කැමති නැහැ. මොකද එයාලට ඊළඟට ඇත්තටම වෙන්න තියෙන බෝම්බ ප්‍රහාරය නතර කරගන්න නම් කලින් පිපිරීම කරපු බෝමව හොයාගන්න ඕන. ඒකට තව වැඩි වෙලාවක් ඉතුරු වෙලා නැහැ. දැන් තමයි කෝල්ට දැනගන්නේ චිකාගෝ නගරයේ දැවැන්ත බෝම්බ පිපිරීමක් වෙන්න තියෙනවා කියලා. ඉතින් කලින් බෝම්බේ පිපිරුව කෙනාම තමයි මේකත් කරන්නේ. හැබැයි දෙවෙනි පිපිරීම කොයිතරම් බලවත්ද කියන එක ගැන මෙයාලට තාම තක්සේරු කරගන්නවත් විදිහක් නැහැ. ඒ හින්දා ආයෙමත් වතාවක් කෝල්ටව කෝච්චියට යවන්න කලින් කෝච්චියේ ඉන්න ආරක්ෂකයන්ට පාවිච්චි කරන්න පිස්තෝලයක් තියලා තියෙන තැනක් ගැන ගුඩ්වින් කෝල්ටව දැනුවත් කරනවා. ඒක අරගෙන කැමති ඕනම දෙයක් කරන්න කියලා. ඉතින් මේ වතාවේ ආයෙමත් ක්‍රිස්ටිනාව දකින කෝල්ට ගොඩක් දුකින් ඉන්නේ. මොකද එයාට බෑ මොන දේ කරත් ක්‍රිස්ටිනාව බේරගන්න. හැබැයි ඒ කිසිම දෙයක් ක්‍රිස්ටිනාට කියන්නේ නැති කෝල්ට යනවා ගුඩ්වින් කිව්ව පිස්තෝලේ ගන්න. හැබැයි මෙතනදී කෝල්ටව කෝච්චියේ ආරක්ෂකයෙක්ට අහුවෙන හින්දා එයාට පිස්තෝලේ ගන්න වෙන්නේ නැහැ. දැන් කෝල්ටට මාංචු දාලා කෝච්චියේ හිර කරලා තියාගෙන ඉද්දි එයාව බලන්න එන ක්‍රිස්ටිනාට කෝල්ට කියනවා
කියනවා කෝල්ටගේ තාත්තට කෝල් එක කරන් දෙන්න. එයාට කතා කරලා තමන් අතින් වුණ වැරද්දට සමාව ගන්න ඕන කියලා. හැබැයි ආයෙමත් මෙතනදි විනාඩියට ඉවර වෙලා බෝම්බේ පුපුරලා යන හින්දා ආයෙමත් තවදි වෙන කෝල්ට ගුඩ්වින්ට කියනවා තාත්තට කෝල් එක කරන් දෙන්න කියලා. මේ වතාවේ ආයෙ ගැන බලන්නම් කිව්වම කෝල්ට දකිනවා ගුඩ්වින් ඉන්න සීට් එකේ තියෙන ටිකක් අමුතු බැජ් එකක්. ඉතින් මේක කෝල්ට දැකලා තියෙන විදිහ එකක් නෙවෙයි. කොහොම හරි ගුඩ්වින් කෝල්ටට කියනවා මොනම වෙලාවක හරි මේ වැඩේ නතර වෙන්න පුළුවන් හින්දා ඉක්මනටම බෝම්බව හොයාගන්න වෙනවා කියලා. ඒ හින්දා සැකේ හිතෙන හැම දෙයක් ගැනම හොඳට පරීක්ෂා කරලා බලන්න කියලා ආයෙමත් කෝල්ටව කෝච්චියට යවුවම ඔක්කොම වැඩ ටික පැත්තක දාලා මෙයා ගුඩ්වින් ළඟ තිබ්බ බැජ් එක සර්වියට් එකක මතකෙන් ඇඳලා උත්සාහ කරනවා ඒක මොන එකකට බැජ් එකක්ද කියලා මතක් කරගන්න. මොකද කෝල්ටට දැන් තේරුම් ගිහින් ඉන්නේ ගුඩ්වින් ළමයාලට නොකියන දෙයක් තියෙනවා කියලා. මේක දකින ක්‍රිස්ටිනා ඇවිත් කෝල්ට මෙතෙන්ට වෙලා මොකද කරන්න කියලා බලද්දි එයා දකිනවා කෝල්ට ඇඳලා තියෙන බැජ් එක. ඉතින් මේක ගැන ක්‍රිස්ටිනා කෝල්ටගෙන් ඇහුවා මෙයා කියන්නේ කෝල්ටගේ යාළුවෙක් හමුදාව ඉඳලා ඇෆ්ගනිස්තානයේදී අතුරුදහන් වුණාට පස්සේ කාටවත් එයා ගැන දැනගන්න ලැබුණේ නැහැ. ඉතින් ඒ හින්දා එයා හිටියේ යුනිට් එකේ බැජ් එක තමයි මේ ඇඳලා තියෙන්නේ කියලා. දැන් ක්‍රිස්ටිනාගේ ෆෝන් එකේ ඉන්ටර්නෙට් තියෙන හින්දා කෝල්ට ක්‍රිස්ටිනාට කියනවා එයාගේ යාළුවාගේ නම කැප්ටන් කෝල්ට ස්ටීවන්. එයා හිටියේ 17 වන බලගනේ. එයා ගැන ඉන්ටර්නෙට් එකේ පොඩ්ඩක් විස්තර හොයලා බලන්න කියලා. ඉතින් මේක අහගෙන ඉන්න ක්‍රිස්ටිනා ඒ වැඩේ කරන්න බාර ගන්නවා. කෝල්ට මේ එයා ගැනම තමයි ක්‍රිස්ටිනාට කියලා හොයාගන්න උත්සාහ කරන්නේ. එතනින් පස්සේ ආයෙමත් කෝච්චියේ ඉන්න සැකසහිත මිනිස්සෙක්ගේ බෑග් එකත් එහෙමත් කෝල්ට අවුස්සලා බැලුවත් ඒ වැඩෙත් හරියන්නේ නැහැ. හැබැයි කෝච්චියේ උඩ තට්ටුවේ ආමි මෙඩිකල් සෙන්ටර් එක බෑග් එකක් තියාගෙන ඉන්න ගෑනු කෙනෙක්ව දකින කෝල්ට ගිහින් එයාගෙන් විස්තර අහලා බලද්දි එයා කලින් හමුදාවේ වැඩ කරලා තියෙන්නේ. හැබැයි කෝල්ට අතේ තියන් ඉන්න බැජ් එක ගැන එයා ඒ තරම් දෙයක් දන්නේ නැහැ. හැබැයි කෝල්ට එයා ළඟ තියෙන ෆෝන් එක ටිකකට ඉල්ලගෙන ඉන්ටර්නෙට් එකෙන් මේ බැජ් එකේ විස්තර හොයාගෙන ඒ එයාෆෝස් එකට අයිති යුනිට් එකට කෝල් කරලා ડોක්ටර් රූට්ලෙජ් සම්බන්ධ කරගන්න උත්සාහ කරනවා. ඒත් මේ වෙද්දි ක්‍රිස්ටිනා හොයාගෙන තියෙනවා කැප්ටන් කෝල්ටට සිද්ධ වෙලා තියෙන්නේ මොකක්ද කියලා. ඇත්තටම කැප්ටන් කෝල්ට ඇෆ්ගනිස්තානයේ කරපු බැහැවීමක් අතර දුරදී මීට මාස දෙකකට කලින් මැරිලා. කැප්ටන් කෝල්ටගේ තාත්තා පත්තරයට දීපු ස්ටේට්මන්ට් එක තමයි මේ විස්තරේ තියෙන්නේ. මේක ඇහුවම අපිට වගේම කෝල්ටටත් හිතා ගන්න බෑ මොකක්ද මේ කියන්නේ. මාස දෙකකට කලින් තමන් මැරුණා නම් තාමත් මේ විදියට ඉන්නේ කොහොමද කියලා. මේ ගැන හිතද්දි එකපාරටම කෝල්ටට මතක් වෙනවා එයා ඇෆ්ගනිස්තානයේදී ප්‍රහාරයට ලක් වුණ විදිය වගේම ගුඩ්වින් එයාට අතීතේ මතක් කරන්න ඕන එක්සයිස් එකක් ගැන කියලා දුන්න විදිහ. ඒත් එක්කම කෝල්ට ආයෙමත් හෙලිකොප්ටර් එක ඇතුලෙන් අවදි වෙලා ගුඩ්වින්ගෙන් කෙලින්ම අහනවා තමන් මැරලා දින්නේ කියලා. ඒත් ඒ සම්බන්ධ දේවල් මෙතනදී කතා කරන එක මෙහෙයුමට අනුකූල නැහැ කියලා ගුඩ්වින් දිගටම කියන්නේ පුළුවන් ඉක්මනටම බෝමව හොයාගන්න කියන කතාව. කොහොම හරි අපිට මෙතනදී පේනවා සෝස් කෝඩ් එක ඇතුලේදී කෝල්ටට ඕනම දෙයක් සැබෑ ලෝකෙදි වගේම කරන්න පුළුවන් කියලා. හැබැයි මෙතනදී තමන් ආයෙමත් මැරලාද කියලා කෝල්ට ඇහුවම ගුඩ්වින් කියනවා කෝල්ටගේ මොලෙන් එක කොටසක් තවමත් ක්‍රියාකාරී තත්ත්වයේ තියෙනවා කියලා. ඒත් කෝල්ටට එයාගේ ශරීරයේ කිසිම තුවාලයක්වත් අඩුපාඩුවක්වත් පේන්නේ නැහැ. ඒත් ගුඩ්වින් කියන විදිහට මේ හැම දෙයක්ම කෝල්ට මනසින් මවාගත්ත දේවල්. ඒ කියන්නේ හෙලිකොප්ටර් කැප්සියුල් එකක ඉන්නවා කියලාත් කෝල්ට හිතින්ම තමයි මවාගෙන තියෙන්නේ. ඒකයි කෝල්ට කැප්සියුල් එක හොඳටම සීතල වුණා කියලා කිව්වම ડોක්ටර් පුදුමින් ඇහුවේ කෝල්ට ඉන්නේ කැප්සියුල් එකකද කියලා. කෝල්ට මේ දේවල් දැනගත්ත ගමන් ටෙක්නීෂියන් දකිනවා සිස්ටම් එකේ එක තැනක බිඳ වැටීමක් සිද්ධ වෙනවා කියලා. ඉතින් ඒත් එක්කම අපිට පේනවා කෝල්ට ඉන්න කැප්සියුල් එක සුන්බුන් ගොඩක් විදියට වෙනස් වෙනවා කියලා. හැබැයි ඉතින් කෝල්ට ඇත්තටම ඉන්නේ මේ වගේ තැනක නෙවෙයි. ඒත් ඇත්තටම කෝල්ට ඉන්නේ කොහෙද කියලා ඇහුවත් ඒකට ගුඩ්වින්ට උත්තර දෙන්න අවසර නැහැ. ඒ හින්දා ළඟ ඉඳන් හැමදේම අහගෙන ඉන්න ડોක්ටර් කැමරාවයි මයික් එකයි එයාගේ පැත්තට හරවගෙන කෝල්ටට කියනවා එයාට කෝල්ටට මේ වෙලාවේ දැනෙන දේ හිතා ගන්න බෑ. ඒ වුණත් දෙවෙනි ප්‍රහාරය වළක්වන්න කෝල්ට වායමත් යවන්න වෙනවා කියලා. මෙතනදී කෝච්චියට ගිය වෙලාවේ කෝල්ට ડોක්ටර්ට කෝල් කරා කිව්වත් ડોක්ටර් කියනවා ඒක සෝස් කෝඩ් එක ඇතුලේ කරපු දෙයක් හින්දා එහෙම කෝල් එකක් එන්න විදිහක් නැහැ ආවෙත් නැහැ කියලා. එහෙම වෙන්නේ මේ දෙක වෙනස්ම රියැලිටි දෙකක තියෙන හින්දා. සෝස් කෝඩ් එක ඇතුලේ හිටිය ඒ රියැලිටි එකට අයිති ડોක්ටර්ට තමයි ඒ කෝල් එක ගිහින් තියෙන්නේ. මේ හැමදේම රජයේ පූර්ණ අධීක්ෂණය යටතේ තමයි සිද්ධ වෙන්නේ. ඒත් මෙහෙම ඉන්නවට වැඩිය මැරෙන එක හොඳයි කියලා කෝල්ට කියන හින්දා ડોක්ටර් පොරොන්දු වෙනවා මේ වැඩේ හරියට කරාට පස්සේ කෝල්ටට ඒ අවස්ථාව අරගෙන දෙනවා කියලා. මේ හැමදේම ළඟ ඉන්න ගුඩ්වින් අහගෙන ඉන්නේ. කොහොමත් මැරෙන්න කලින් දෙවෙනි පහර දීමට ලක් වෙන්න ඉන්න මිනිසුන්ව බේරගන්න තීරණය කරන කෝල්ට ආයෙමත් සියවතාවක් විතර එක දිගටම කෝච්චියට ගිහින් ඒකින් හැමෝම ගැන වෙන වෙනම බැලුවත් තාමත් කෝල්ටට බෝම ගැන හොයාගන්න බැරි වෙලා. හැබැයි දැන් මෙයාට දරා ගන්න බැරි තරම් අමාරුයි. ඒත් ડોක්ටර් යාට අවශ්‍ය දේ දැනගන්නකම් කෝල්ට එක දිගටම කෝච්චියට යවද්දී එක අවස්ථාවකදී කෝල්ටගේ තාත්තා කියපු දෙයක ඔඩියෝ එකක් ගුඩ්වින් කෝල්ටට ඇහෙන්න සලස්සනවා. ඒකෙදි තාත්තා කියන්නේ එයා කෝල්ට ගැන ගොඩක් ආඩම්බර වෙනවා. හැබැයි තාමත් එයාට කෝල්ට ජීවතුන් අතර නෑ කියන එක ගැන විශ්වාස කරන්න බෑ කියලා. මේක අහන් ඉන්න කෝල්ටට ගොඩක් දුකයි. මොකද එයා තාත්තව මුණ ගැහුණ අවසාන වතාවේ තාත්තා එක්ක රණ්ඩු කරලා ගිහින් තියෙන්නේ. ඒ වැරදිකාරී හැඟීම තමයි තාමත් මෙයාගේ හිතේ තියෙන්නේ.
ඉන්නේ. ඉතින් පස්සේ කෝල්ට ආයෙමත් කැමැත්තෙන්ම යනවා කෝච්චියට. මේ වතාවේ පිස්තෝලෙත් අරගෙන බෝම්බේ තිබ්බ ෆෝන් එකත් ගලවලා බෝම්බේ නිෂ්ක්‍රිය කරන මෙයා ෆෝන් එකේ කෝල් හිස්ටරි වලට ගිහින් බලනවා ඩයල් කරලා තියෙන අවසාන නම්බර් එක මොකක්ද කියලා. ඉතින් එතන එක නම්බර් එකක් සේව් වෙලා තියෙනවා. ඉතින් ඉක්මන් කරලා කෝල්ට ඒ නම්බර් එකට කෝල් කරද්දි ඒක ආන්සර් කරන්නේ වොලට් එක කෝච්චිය ඇතුලේ දාලා ගිය කෙනා. ඒ හින්දා කෝල්ට කෝච්චියෙන් බැහැලා යාගේ පස්සෙන් ගිහින් බලද්දි දකිනවා එයා ආයෙමත් වොලට් එක කෝච්චියේ වෙන පෙට්ටියක් ඇතුලට දාලා යන විදිය. ඉතින් කෝල්ට ඒ මිනිස්සයාගේ මූණත් හොඳටම බලාගෙන ඒ කෝච්චි පෙට්ටියට ගිහින් වොලට් එක හොලගත්තාම දැනගන්නවා එයාගේ නම ඩෙරෙක් ෆ්‍රොස්ට් කියලා. හැබැයි එකපාරටම කෝල්ට ඉන්න කෝච්චි පෙට්ටියේ දොර වෙහිලා කෝච්චිය යන්න පටන් ගන්නවා. ඉතින් මෙතනදී ඉක්මනටම ක්‍රියාත්මක වෙන කෝල්ට කෝච්චි පෙට්ටියේ තියෙන ඉමර්ජන්සි ලීවර් එකකින් දොර අරගෙන යන ගමන් තියෙන කෝච්චියෙන් බිමට පයින්නවා. මෙතනදී කෝල්ටට ටිකක් තුවාල වුණත් එයා යනවා ඩෙරෙක් ඉන්න වාහනේ ළඟට. එහෙම ගිහින් පිස්තෝලේ දික් කරලා ඩෙරෙක්ට පෙන්නනවා එයා කෝච්චිය ඇතුලේ දාලා ගිය වොලට් එක. ඉතින් මෙයා මේ විදියට වොලට් එක කෝච්චිය ඇතුලේ දාලා ඉන්න හේතුව තමයි පිපිරීමෙන් එයාත් මැරුණා කියලා අනිත් අයට පෙන්නන්න. ඉතින් බෝම්බේ පුපුරවන්නේ ඩෙරෙක් කියලා මෙතනදී කෝල්ට දන්නවා කිව්වම ඩෙරෙක්ට පුදුමයි කෝල්ට කොහොමද ඒක දැනගත්තේ කියලා. දැන් ඉතින් හංගන්න දෙයක් නැති හින්දා ඩෙරෙක් මේ වාහනේ පිරෙන්න හදලා තියෙන අති ප්‍රබල බෝම්බේ කෝල්ටට පෙන්නනවා. මේක තමයි මෙයාගේ දෙවෙනි ප්‍රහාරය. හැබැයි ඉතින් එකපාරටම මෙතෙන්ට ක්‍රිස්ටිනා එනවා. හැබැයි ක්‍රිස්ටිනා ඇවිත් එකපාරටම කෝල්ටට ෂෝන් කියලා කතා කරද්දි ඒ දිහා බලන කෝල්ටටයි ක්‍රිස්ටිනාටයි දෙන්නටම ඩෙරෙක් වෙඩි තියලා දානවා. ක්‍රිස්ටිනා මෙතනදී මැරුණත් මැරෙන්න ආසන්න වින්න කෝල්ට ඩෙරෙක්ගෙන් අහනවා ඇයි මේ වගේ දෙයක් කරන්න කියලා. ඉතින් ඩෙරෙක් කියන්නේ මානසික රෝගියෙක්. එයාට ඕන ලෝකේ දූවිලි කරලා දාලා ආයෙමත් අලුතෙන් නිර්මාණය කරන්න. ඒ හින්දා ලෝකේ දූවිලි කරන වැඩේට තමයි මෙයා දැන් බෝම්බ පුපුරවන්නේ. ඒ විස්තරේ කියන ඩෙරෙක් මෙතනින් වාහනේ අරගෙන යද්දි කෝල්ටට ඇහෙනවා කෝච්චියේ තිබ්බ බෝම්බේ ආයෙමත් පුපුරනවා කියලා. මොකද එක ෆෝන් එකක් කෝල්ට බෝම්බේ තිබිලා ගැලුවට කෝල්ට නොදැක්ක තව ෆෝන් එකක් බෝම්බේ තිබිලා තියෙනවා. ඒ සද්ද ඇහුනට පස්සේ කෝල්ට ආයෙමත් මැරලා කැප්සූල් එකෙන් අවදි වෙනවා. අවදි වෙලා කියනවා බෝමර්ගේ නමයි එයාගේ වාහනේ තිබ්බ බෝම්බේ ගැන හැම දෙයක්ම. මොකද කෝල්ට එයාගේ වාහනේ නම්බර් ප්ලේට් එකත් බලාගත්තා. මේ විස්තර දැනගත්ත ගමන් කට්ටිය ක්‍රියාත්මක වෙනවා දෙවෙනි ප්‍රහාරය සිද්ධ කරන්න කලින් ඩෙරෙක්ව අල්ලගන්න. දැන් කෝල්ටට ඕනේ ආයෙමත් කෝච්චියට ගිහින් ඒ බෝම්බෙන් හැමෝම බේරගන්න. එයා දන්නවා සැබෑ ලෝකේ වුණ පිපිරීම එකෙන් නවතින්නේ නැහැ කියලා. ඒ සෝස් කෝඩ් එක ඇතුලේ තියෙන රියැලිටි එකේ අයව බේරගන්නයි මෙයාට ඕන. හැබැයි ડોක්ටර් ඒ ඉල්ලීම ඒ තරම් ගණන් ගන්නේ නැහැ. කොහොම හරි මෙයාලට ටික වෙලාවක් යද්දි ඩෙරෙක්ව බෝම්බ තියෙන වෑන් එකත් එක්ක කොටු කරගන්න පුළුවන් වෙනවා. මේක තමයි දැන් රටේ හැම ප්‍රවෘත්තියකම වගේ යන්නේ. මේ වෙද්දි රටේ ආරක්ෂාව වෙනුවෙන් පාවිච්චි කරන්න පුළුවන් ප්‍රබලතම ආයුධය තමයි කෝල්ට කියන්නේ. ඒ හින්දා ડોක්ටර් බලධාරීන් එක්ක සාකච්ඡා කරනවා කෝල්ටව රීප්‍රෝග්‍රෑම් කරලා එයාගේ මතකේ මකලා දාලා දිගටම මෙහෙයුම් වලට තියාගන්න. හැබැයි ડોක්ටර් කෝල්ටට මේ මෙහෙයුම්ෙන් පස්සේ මැරෙන්න අවස්ථාව දෙනවා කියලා දුන්න පොරොන්දුව සම්පූර්ණයෙන්ම මේ වෙලාවේදී කුණු ගෝඩේට විසි කරලා දානවා. ගුඩ්වින් විතරයි කෝල්ටට මේ මෙහෙයුම සාර්ථක වෙලා බොහොම වල්ලගත්ත කියලා උනත් කියන්නේ. හැබැයි කෝල්ට දන්නවා ડોක්ටර් ආයෙමත් කෝච්චියට යවන්නේ නැහැ කියලා. ඒත් කෝල්ටට ඕන ගුඩ්වින්ගේ උදව්වෙන් කෝච්චියට ගිහින් දෙවෙනි ෆෝන් එකත් ගලවලා පිපිරීම නවත්තන්න. මෙතනදී තමයි අපිට පෙන්වන්නේ ගුඩ්වින්ලට කෝල්ටව පේන්නේ නැහැ. එයා කියන දේවල් වචන විදියට තමයි මේ මොනිටර් එකෙන් පෙන්වන්නේ කියන එක. ඉතින් තමන්ගේ මනසින්ම තමයි කෝල්ට එයා ඉන්න විදිහ මවාගෙන ඉන්නේ. මේකයි මම කලින්ම කිව්වේ ගුඩ්වින්ලට කෝල්ටව මෙතන මොනිටර් එකකින් පේන්නේ නැහැ කියන එක. කොහොම හරි ගුඩ්වින් තීරණය කරනවා කෝල්ටගේ ඉල්ලීමට එයාව අවසාන වතාවට මිනිත්තු 8කට කෝච්චියට යවලා ඒ මිනිත්තු 8 ඉවර වෙද්දි එයාගේ ලයිෆ් සපෝට් සිස්ටම් එක ඕෆ් කරලා මැරෙන්න අවස්ථාව දෙන්න. මේක අහලා ගොඩක් සතුටු වෙන කෝල්ට ගුඩ්වින්ටත් ස්තුති කරලා කැමැත්තෙන්ම යනවා කෝච්චියට. එහෙම ගිහින් ගොඩක් සතුටින් ආදරණීය විදියට ක්‍රිස්ටිනත් එක්ක කතා කරලා එයාට කෝපි කෝප්පයක් බොන්නත් ආරාධනා කරනවා. ඉතින් සති ගාණක් ඉඳලා ෂෝන් තමන්ට කෝපි එකක් බොන්න කතා කරනකම් ක්‍රිස්ටිනා බලාගෙන ඉඳලා තියෙන්නේ. ඒ හින්දා මේ යෝජනාව එයා ගොඩක් සතුටින් පිළිගන්නවා. එතනින් පස්සේ ක්‍රිස්ටිනාට ටිකක් ඉන්න කියලා කෝල්ට ගිහින් බෝම්බේ තිබ්බ ෆෝන් දෙකම ගලවලා ඒකත් නිෂ්ක්‍රිය කරලා කෝච්චියේ ආරක්ෂක නිලධාරියා ළඟ තිබ්බ මාංචු දෙකත් හොරෙන් අරගෙන ගිහින් කෝච්චියෙන් බහින්න යන ඩෙරෙක්ට මාංචු දාලා එයාව කෝච්චියේ කණුවක හිර කරනවා. ඉතින් මේ මොකක්ද උනේ කියලා ඩෙරෙක් පුදුම වෙද්දි කෝල්ට බෝම්බේ ගැනයි ඒක පුපුරවන්න ඩෙරෙක්ගේ හිතේ තියෙන හේතුව ගැන හැමදේම එයාට කියලා ඩෙරෙක්ගේ පිස්සුව තවත් වැඩි කරනවා. මෙතනදී කෝල්ට ඩෙරෙක්ගේ ෆෝන් එකෙන්ම පොලිසියට කතා කරලා ඩෙරෙක් කරන පාපුච්චාරණයක් විදියට මේ බෝම්බේ ගැන හැම දෙයක්ම පොලිසියට කියනවා. දැන් ඉතින් කොහොමත් මේ රියැලිටි එකේ ඉන්න ඩෙරෙක්ට පොලිසියෙන් බේරෙන්න වෙන්නේ නැහැ. මේ අතරේ ගුඩ්වින් ගිහින් ડોක්ටර්ගෙන් කෝල්ටගේ ලයිෆ් සපෝට් සිස්ටම් එක ඕෆ් කරන්න අවසර ඉල්ලුවත් ડોක්ටර් කියනවා එයාගේ මතකේ මකලා දාලා ඊළඟ මෙහෙයුමට යවන්න ලෑස්ති කරන්න. මොකද එයා තමයි දැන් ඇමරිකාවට තියෙන ප්‍රබලතම ආයුධය කියලා. ඒ වුණත් ගුඩ්වින් ගොඩක් කවුල් වෙනවා ડોක්ටර් කෝල්ටට කරන්න යන වැඩේට. ඒ හින්දා මෙයා ડોක්ටර්ට කියන්නේ නැතුව යනවා කෝල්ටගේ ඉතුරුන ශරීර කොටස් තියෙන ආරක්ෂිත කුටීර ළඟට. මෙතනදී අපිට පේනවා
කියනවා කෝල්ට ගේනෙන් උඩ කොටස විතරයි ඉතුරු වෙලා තියෙන්නේ කියන එක වගේම අත් දෙකක් නැහැ කියලා. හැබැයි යාගේ මොලේට උපකරණ සම්බන්ධ කරලා තමයි මෙයාලා මේ හැමදේම කරන්නේ. හරියටම කෝල්ට හීනයක් දකිනවා වගේ දෙයක් තමයි මෙතනදී සිද්ධ වෙන්නේ. කොහොම හරි මේ වෙද්දි කෝච්චියේ ඉන්න කෝල්ට ක්‍රිස්ටිනාගේ ෆෝන් එක ඉල්ලගෙන එයාගේ තාත්තට කෝල් කරනවා කෝල්ටගේ යාළුවෙක් විදියට. එහෙම කතා කරලා කෝල්ට තාත්තත් එක්ක රණ්ඩුනක ගැන මැරෙන්න කලින් ගොඩක් පසුතැවුණා. එයා හිටියේ ඒකට තාත්තගෙන් සමාව ගන්න කියලා කිව්වම තාත්තා කියනවා එයාගේ හිතේ පුතා ගැන තරහක් නැහැ. එයාට පුතාව ආයෙමත් ලැබෙනවා නම් ඒක විතරයි ඕනේ කියලා වුණාම කෝල්ටට දුකටම ඇඬෙනවා. මේ වෙද්දි ගුඩ්ඩින් කෝල්ටගේ කුටිය ළඟ ඉන්නවා කියලා දකින ඩොක්ටර් කලබලෙන් එතෙන්ට යන්න හැදුවත් ගුඩ්ඩින් ඒක ඇතුලෙන් ලොක් කරන් ඉන්නේ. මොකද තව ටික වෙලාවයි කෝල්ටට ඉතුරු වෙලා තියෙන්නේ. ඉතින් ඒ හින්දා කෝච්චියේ ඉන්න කෝල්ට එයා ළඟ තියෙන සල්ලි ටික ඔක්කොම මැක්ස් කියන කොමඩියන්ට දීලා කියනවා එයාට මෙතන ඉන්න හැමෝම හිනස්සන්න පුළුවන් නම් හිනස්සලා පෙන්වන්න කියලා. මොකද කෝල්ටට ඕන එයාගේ අවසාන මොහොතේ එයාවට ඉන්න මිනිස්සු හැමෝම සතුටින් hina වෙලා ඉන්නවා දකින්න. මොකද කෝල්ට මේ වෙද්දිත් බෝම්බේ පුපුරන එක නතර කරලා ඉවරයි. ඉතින් මෙතනදී මැක්ස්ගේ විහිළුවෙන්ද හැමෝම hina වෙද්දි කෝල්ට ක්‍රිස්ටිනාව පැත්තකට එක් කරගෙන ගිහින් හිතේ තියෙන ආදරේ ක්‍රිස්ටිනාට කියලා එයාව ආදරෙන් කිස් කරද්දි වෙලාව ඉවර වෙනවත් එක්කම කුටියට ළඟ ඉන්න ගුඩ්ඩින් ඩොක්ටර් එපා කියන එක අහන්නේ නැතුව කෝල්ටගේ ලයිෆ් සපෝට් සිස්ටම් එක ඕෆ් කරලා එයාගේ පොරොන්දු ඉෂ්ට කරනවා. හැබැයි මෙතනදී පුදුම දෙයක් සිද්ධ වෙනවා. කාලේ ඉවර වුණත් සෝස් කෝඩ් එක ඇතුලේ තියෙන රියැලිටි එක එතනින් එහාටත් කෝල්ට ෂෝන්ගේ ශරීරයේ ඉද්දිම ගලාගෙන යනවා. ඒක වෙනම රියැලිටි එකක් හින්දා කෝල්ටටත් පුදුමයි තාමත් එයා ෂෝන් විදියට හරි ඉන්න එක ගැන. ඉතින් ඒ හින්දා කෝල්ට ගොඩක් සතුටින් එයාගේ ජීවිතයේ ඉතිරි ටික ක්‍රිස්ටිනත් එක්ක ගත කරන්න තීරණය කරද්දී අපිට පෙන්නනවා ඒ රියැලිටි එකේ ඉන්න ගුඩ්වින්ව. එයාට කෝල්ට ඊමේල් එකක් එවලා ඒකේ තියෙන්නේ අද දවස් ඇතුළත කොයිම වෙලාවක හරි ගුඩ්වින්ට චිකාගෝ නගරේ මගේ ප්‍රවාහන දුම්රියක සිද්ධ වෙන්න ගිය සාර්ථක නොවුන ත්‍රස්ත ප්‍රහාරයක් ගැන අහන්න ලැබෙයි. ඔයයි මමයි තමයි ඒක නැමැත්තුවේ කියලා වුණාම ගුඩ්වින්ට දැනගන්න ලැබෙනවා මැසේජ් එකේ තියෙන විදිහටම ත්‍රස්ත ප්‍රහාරයක් වළක්වලා කියලා. ඒකෙන් පුදුම වෙන ගුඩ්වින් මැසේජ් එකේ ඉතුරු ටිකත් කියවනවා. ඒකේ තියෙන්නේ ඩොක්ටර් හිතනවට වැඩිය සෝස් කෝඩ් එක ගොඩක් සාර්ථකයි. මොකද අතීතයේ තිබ්බ විනාඩියට ප්‍රතිනිර්මාණය කරා කියලා මෙයාලා හිතුවත් අලුත් ලෝකයක් තමයි එයාලා නිර්මාණය කරේ. ඉතින් කෝල්ට ස්ටීවන් කියලා කෙනෙක් මේ වෙද්දිත් ගුඩ්වින් ළඟාව ඉන්නවා කියලා ෂෝන්ගේ ඇඟේ ඉන්න කෝල්ට දන්නවා. ඉතින් ඒ හින්දා මෙයා මේ මැසේජ් එකේ සටහන් කරලා තියෙනවා කෝල්ට කොයිම වෙලාවක හරි ගුඩ්වින්ගෙන් උදව්වක් ඉල්ලුවොත් ඒක කරන්න කියලා. ඉතින් අන්තිමේදී මේ විදියට මේ මූවි එකත් අවසන් වෙනවා.